අම්ම ඇවිල්ලා කියනවා තෝ චණ්ඩාල කෙල්ල මේ අපිරිසුදු එක මුඩම අඩු කරාද. කෙල්ලට කේන්ති යනවා. කෙල්ල කියනවා කෙල්ල දැන් මල් පූජා කරනකොට ප්‍රාර්ථනාවක් කරනවා. මොකද්ද? මාගේ රූපය අන් කිසිවෙක්ට දෙවෙනි නොවන රූපයක් ලැබේවා. එම් ප්‍රාර්ථනා කරනවා. අම්මා චණ්ඩාලි කියනකොට කෙල්ලට කේන්ති. කෙල්ල කියනවා මම මේ චණ්ඩාලි උඹයි චණ්ඩාලි. අන්න බලන්න. ප්‍රාර්ථනාව නිසා කෙල්ලට අර ලස්සන රූපය ලැබුණා. හැබැයි අම්මට චණ්ඩාලි කියපු එකේ අකුසල කර්මය නිසා කෙල්ලට චණ්ඩාලියක් වෙන්න සිද්ධ වුණා. චණ්ඩාල කුලේ ඉපදුනේ. රජවරු 5ක් දිවිනසාගත්තයි කියන. චණ්ඩාල නිසා කසාද බැඳ ගන්න බෑ. රජවරු ශත්‍රියන් චණ්ඩාල ලස්සනයි. ලස්සන නිසා සිය දිවිනසාගත්ත රජවරු. එනිසා අම්මලට අනම්මනම් කියන්න එපා. අම්මට උඹ කියනකොට ඔබටත් සසරේ උඹ කියලා අහන්න වෙන වාර ගන්න වැඩි කියලා මතක තියාගන්න. ඔබ අම්මට කන්න දෙන පිගානේ තරමට තමයි ඔබට ඔබ වයසට ගියාම කන්න ලැබෙන්නේ. මතක තියාගන්න. ඔබ අම්මෙක්ට වචනයක් කිව්වොත් ඔබට ආපහු සැරයක් මේ ජීවිත ඊළඟ ජීවිතවල අම්මෙක් නැතුව අනාථ මඩුමල් වල තමයි හැදෙන්න වෙන්නේ. එහෙම හැදෙන ළමයි ඉන්නවා. අහිංසක මිනිස්සු. අනුන්ගෙන් ඇඳුම පවා අරගෙන හැදෙන මිනිස්සු. ඔබට අම්මෙක් නැතුව සසර හැදෙන්න උනා නම් ඔබට තේරෙයි අම්මෙක්ගේ රැකවරණේ අඩු වෙච්ච තැන අපි කොච්චර අසරණයිද කියලා. ඔබට කවදාවත් අම්මේ කියලා කියන දරුවෙක් පහළ වෙන එකක් නෙවෙයි. අම්මේ කියන්නේ ඒක පැත්තකින් කාමයේ ආදීනව තමයි. නමුත් යථාර්ථය මේකනේ. ඒ නිසා දැන් බලන්න එහෙම වෙන්නේ අපේ කුසල හිත අපි නැති කරගත්ත නිසා. අපි අපේ කුසල හිත නැති කරගත්ත නිසා. හැබැයි අපිට පුළුවන් නෑ මේ අම්මා කියන කතාව ඇත්ත. ඉතින් අම්මලා කොච්චරද හරි අම්මා හරි මට තේරෙනවා අම්මා මම මේක කරගන්නම් හරි අම්මා මට විනාඩි 5ක් දෙන්න මම මේක ඉවර කරලා ඇවිල්ලා ඔක් කරගන්න. මට තේරෙනවා අම්මා කියන කතාව ඇත්ත. ඒතර අම්මා උනත් කල්පනා කරන අම්මූට මාර බැලන්ස් එකක් නෙදී. හරි මේක මාර කන්ට්‍රෝල්. ඔබට තේරෙන්නේ නැද්ද මම මේ ලස්සනට ජීවත් වෙන හැටි කියලා දෙන්න. හරි අම්මා හරි මට තේරෙනවා අම්මා කියන කතාව ඇත්ත පොඩ්ඩක් මට විනාඩි 10ක් දෙන්න මම විනාඩි 10න් මේක නවත්තලා මගේ වැඩේ කරන්න. එහෙම ජීවිතේ සකස් කරගන්න. අන්න ඒකක් මම මේ කිව්වේ හරිද? ඒතර කවුරු හරි ගැන තරහක් ඇති වෙලා ඒක ගැන නිතර කල්පනා කර අතරමං වෙලා යනවට වඩා ලස්සනයි වෙන අරමුණක් කල්පනා කරලා ඒක නැති